අයිබෝවන් හොබි ලංකා channel එකට මගේ හිතවතුන් බොහොම ආදරයෙන් ගෞරවයෙන් හැමදාමත් වගේ පිළිගන්නවා. ඉතින් අපි මේ වීඩියෝ එකේදී බොහොම ඉක්මනට බලමු කොහොමද අපි ඉන්ටර්නෙට් එක browse කරනකොට අපි ඉස්සර කාලේ ගිය වෙබ්සයිට් එකක් ආයෙ හොයාගන්නේ කියන එක. දැන් සමහර ලාවට අපි දැන් ඒ වෙබ්සයිට් එක භාවිත කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඒකේ ඉස්සර තිබ්බ page එකක් හොයාගන්න අන්න ඒ වගේ අතීතයට යන්න අවශ්‍ය මඟ පෙන්වීමක් ලබා දෙන පොඩි ට්‍රික් එකක් ගැන තමයි මම මේ කියලා දෙන්න යන්නේ. ඒ වගේම ඔබ අපේ හොබි ලංකා channel එකට අලුත් කෙනෙක් නම් නිකන් යන්න එපා මේ තියෙන subscribe button එක මෙන්න මෙහෙම click කරලා අපිත් එක්ක එකතු වෙන්න. මොකද අපේ channel එක පුරාවට යම්කිසි වැදගත් දෙයක් තමයි මේ විදිහට මම කතා කරන්න උත්සාහ කරන්නේ. ඉතින් ඔබ subscribe කරලා මාත් එක්ක එකතු වුණොත් ඒක මට ලොකු ශක්තියක්. මොකද හේතුව මං කිව්වේ අපි වැදගත් දෙයක් කතා කරන්නේ. ඉතින් වැදගත් කෙනෙක් තමයි අපිත් එක්ක එකතු වුණොත් එකතු වෙන්නේ. හරි එහෙනම් අපි බලමු කොහොමද මේ වෙබ්සයිට් ආපස්සට බලන්නේ කියන එක. මේකට කියන්නේ wayback machine කියලා. ඉතින් උදාහරණයක් විදිහට මෙතන මම facebook.com කියලා ගැහුවොත් හරිද ඔන්න බලාගන්න facebook.com මෙන්න මෙහෙම ගියාට පස්සේ මෙන්න මේ වගේ අතීතයට Facebook වෙබ්සයිට් එක තිබ්බ ආකාර අපිට බලා ගන්න පුළුවන්. දැන් මේක වැඩිදුරම 2004 2005 2006 කාලවල තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මටත් මතකයි මම 2008 තමයි Facebook account එක හදාගත්තේ. ඉතින් උදාහරණයක් විදිහට ඒ කාලේ Facebook page එක Facebook website එක තිබ්බේ කොහොමද කියන එක බලා ගන්න අවශ්‍යයි නම් මෙන්න මේ 2008 කියන එක මෙහෙම ක්ලික් කරන්න. ඊට පස්සේ බලන්න මෙන්න මෙතන යට තියෙනවා එක එක දිනවල මේක මේ අදාළ වෙබ්සයිට් එකෙන් හෝම් කොහොම හරි මේ වෙබ්සයිට් එකේ කියන්නේ අපි සර්ච් කරන වෙබ්සයිට් එකේ මෙන්න මේ වගේ ස්නැප්ෂොට්ස් අරන් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මැයි අපි හිතමුකෝ නිකන් මේ 29 මෙන්න මේ ස්නැප්ෂොට් දෙකක් තියෙනවා. ඒක මෙන්න මෙහෙම ක්ලික් කරොත් එදා facebook.com කියන වෙබ්සයිට් එක තිබ්බ විදිහ අපිට බලා ගන්න පුළුවන්. මේක මේ ස්නැප්ෂොට් එකක් කිව්වට ඒක ඉමේජ් එකක් නෙවෙයි. අපිට ක්ලික් කරලා බලන්න පුළුවන්. ඉතින් සමහර ලාවට අපි ඉස්සර කාලේ මොනවා හරි browse කරනකොට හොයාගත්ත දෙයක් ආයෙ හොයන්න අවශ්‍යයි නම් මේ විදිහට පොඩ්ඩක් try කරලා බලන්න පුළුවන්. මේ තියෙන්නේ 2000 මම දැන් මේ කවදද මතකත් නැහැ 2008 ඔව් 2008 Facebook එක තිබ්බ විදිහට අපි ඉතින් ඉස්සර කාලේ ගොඩක් පාවිච්චි කරපු දැනටත් පාවිච්චි කරන elkiri.com කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා බලමු .comද .lkද කියලා මට පොඩි ගැටලුවක් තියෙනවා කමක් නැහැ .com කියලා ගහලා බලමුකෝ. හරි මේ තියෙන්නේ ඒ සයිට් එක තිබ්බ විදිය බලමු 2007 වගේ එක තිබ්බේ කොහොමද කියන එක. මෙන්න මෙහෙම ගිහිල්ලා මේ තියෙන විවිධ දිනවල ස්නැප්ෂොට්ස් තියෙනවා. අපි කැමති එකක් මෙහෙම ක්ලික් කරලා බලමු. ටික වෙලාවක් යනවා ඒක ලෝඩ් වෙන්න. හැබැයි වැඩේ සාර්ථකයි. මම ගොඩක් මේකෙන් ප්‍රයෝජන ගන්නවා. මේ තියෙන්නේ එතකොට ඒ කාලේ එලකිරි වෙබ්සයිට් එක තිබ්බ විදිහ දැනටත් තාමත් ගොඩක් වෙලාවට මේ විදිහ තමයි. ඉතින් මෙන්න මේ විදිහට අපිට අතීතයට ගිහිල්ලා වෙබ්සයිට් තිබ්බේ කොහොමද කියන එක බලා ගන්න පුළුවන්. මේකට wayback machine කියලා කියන්නේ. මේකට යන්න අදාළ link එක එහෙම නැත්නම් URL එක තමයි මේ තියෙන්නේ web.archive.org. මෙන්න මේ වෙබ්සයිට් එකට ගියා නම් ඔබට මේ විදිහට බොහොම පහසුවෙන් අතීතයේ තියෙන වෙබ්සයිට් එකක් තිබ්බේ කොහොමද කියන එක බලන්න පුළුවන්. ඉතින් මම කලින් කිව්වා වගේ අපේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. මොකද ඒක මට ලොකු ශක්තියක්. ඇත්තටම YouTube channel එකක් කරන කෙනෙක්ගේ බලාපොරොත්තුව වැදගත් යමක් හෝ මොකක් හරි එකක් දීලා තමන්ගේ subscribersලා ගාන වැඩි කරගන්න එක. ඉතින් මම මෙතන අදහස් කරන්නේ ඔබට වැදගත් යමක් දීලා වැදගත් පිරිසක් මාත් එක්ක එකතු කරගන්න එක. එහෙනම් ජය වේවා සුබ අනාගතයක්.